වීදුරු කුට්ටියක්. මේක වීදුරු වලිනුත් හදනවා, පර්ස්පෙක්ස් කියලා જાතියකිනුත් හදනවා. මගේ කණ්ණාඩි දෙක හදලා තියෙන්නේ උපැස් වල පර්ස්පෙක්ස් වලින්. වීදුරු කෑල්ල තමයි හොඳ. නමුත් කැඩෙන්න බලනවා. පර්ස්පෙක්ස් එකක් කැඩෙන්නේ නැහැ. අවර්ණ ප්ලාස්ටික් කියලා කියනවා. අපි දැන් මේකේ පුතා මේ වීදුරු කුට්ටිය තියලා වටේටම මොකද කරන්නේ? මේක තියෙන මායිම ලකුණු කරගන්නවා. එන්න පුතා. ඕම් මායිම ලකුණු කරගත්තා. ඊළඟට මේක ඉවත් කරනවා. මේක ඉවත් කරලා අපි මෙතනට හරි ගානට ලම්බකයක් ගහ ගන්නවා. ලම්බකයක් කියලා කියන්නේ මේ පෘෂ්ඨයට අංශක 90යි. ලම්බකයක් ඇඳ ගන්නවා. ලම්බකයක් ඇඳගෙන මේක 11 පන්තියේ විභාගෙට තියෙන එකක්. 11 පන්තියට තියෙන එකක්. දැන් අපි මේක අරගෙන මෙහෙම අරගෙන මෙහෙම අපි පතන කිරණයක් නිරූපණය කරනවා. පතනය වෙනවා කියන්නේ මොකද්ද? වැටෙනවා. අපි මේ ලොකු අල්පෙනිති අරගෙන ප්‍රකාශ අල්පෙනිති දෙකක් අරගෙන මෙහෙම පුළුවන් තරම් ඈතින් තියනවා. ඈතින් තිබ්බාම පරීක්ෂණය නිවැරදිතාවය වැඩි. ළඟ තියනවට වඩා. ඕන් අපි අලුත් දෙයක් ඉගෙන ගත්තා. මොකද්ද? මේ ප්‍රකාශ අල්පෙනිති කියන්නේ ප්‍රමාණයෙන් ටිකක් වැඩි. විශාලයි. ඒවා මේ ආලෝකයේ පරීක්ෂණ වලට යොදා ගන්නවා. ඕන් අපි දැන් පරීක්ෂණයේ ඉතාම වැදගත් කොටසට යන්නේ. මොකද්ද? මේ පෘෂ්ඨයෙන් බලලා දැන් ඔයාලට ඊළඟට තනියෙන් මේක කරන්න දෙනවා. මේ පෘෂ්ඨයෙන් බලලා මේ ඔක්කොම එකම රේඛාවේ තියෙන පරිදි මේ අල්පෙනිති දෙක සවි කර ගන්න. ඕන් එකක් සවි කරගත්තා. ඊළඟට තව අල්පෙනිතියක් මේම සවි කර ගන්න. මේ බලන්න. ඔක්කොම එකම රේඛාවේ තියෙන්නේ. ඔක්කොම එකම රේඛාවේ තියෙන්නේ මේක ඇතුලෙන් බලපුවාම. ඇතුලෙන් බලපුවාම එකම රේඛාවේ තියෙන්නේ. ඊළඟට අපි මේක ඉවත් කරනවා. මේ දෙකත් අයින් කරනවා. මේකත් අයින් කරලා මෙතන අපි ලකුණු කරගන්නවා. මේකත් අයින් කරලා මෙතන අපි ලකුණු කරගන්නවා. ලකුණු කරගෙන අපි මොකද්ද කරන්නේ? මේක අපි අඩිගෝතුව අරගෙන අපි මොකද්ද මේ කරන්නේ බලන්නකෝ. මෙහෙම මේ බලන්න. මෙහෙම රේඛාවක් අඳිනවා. මේ වැටෙන ආලෝක කිරණය මේ පිට වෙලා යන එක. පිට වෙලා යන එකට කියනවා නිර්ගත කදම්බය. මොකද්ද කියන්නේ? නිර්ගත කදම්බය. අපි දැන් මෙතනට අපි ලම්බකයක් ඇඳ ගන්නවා. අංශක 90යි. දැන් අපි මොකද කරන්නේ? මේ රේඛා දෙක ලකුණු කරගත්තා. දැන් පුතාලට පේනවද මේක යන්න ගියේ කොහෙද? මෙහෙ යන්න ගියේ. මෙහෙ යන්න ගියේ. දැන් යන්නේ කොහෙද? මෙහෙ යන්න ගියේ මෙහෙ. දැන් යන්නේ මෙහෙ. ඕන් දැන් සුළං ආවනේ. අපි බාධකේ මැඩගත්තා. දැන් බලන්නකෝ. මෙතනින් යනකොට ආලෝකය මේ වීදුරු කුට්ටිය ඇතුලෙන් යනකොට ආලෝකය මොකක් වෙලාද? මෙහෙම ගිහිල්ලා මෙහෙම යනවා. වෙනස් වෙලා. කොහොම හරි. නේද? මේ එක මාධ්‍යයක ඉඳලා තව මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී මේ මාධ්‍යයන් දෙක වෙන් කරන පොදු පෘෂ්ඨයේදී මේ ආලෝක කදම්බේ ගමන් මඟ වෙනස් වෙලා. අපි ඒක හඳුන්වනවා පුතා මොකක් කියලාද? ආලෝක වර්තනය. මොකද්ද කියන්නේ? ආලෝක වර්තනය. එහෙනම් ආලෝක වර්තනය කියලා කියන්නේ මේ ආලෝකයේ නැමිලා යන එක. දැන් අපිට සාමාන්‍ය ජීවිතයේදී මෙහෙම ඒවා උදාහරණ නැද්ද? පොරහට අපි හිතමුකෝ වතුර දෙකක් දැම්මා.
දාලා ඒකට දානවා අපි හිතමුකෝ ටික පිහියක් දැම්ම කියන්නකෝ. පිහිය කොහොමද පේන්නේ? ඇද වෙලා වගේ නේද? පැත්තට වගේ. ඒක ඇද වෙලා වගේ ආලෝක වර්තනය. එහෙනම් මේ ආලෝකයේ වර්තනය වීම තමයි අපි අද ව්‍යාකාරකමින් ඉගෙන ගත්තේ. පුතාලට තේරුණාද? දැන් ඉතින් පරීක්ෂණය කළේ මම. දැන් ඔයාලා ටිකට එකතු වෙලා මේ පරීක්ෂණය තනියෙන් කරන්න අවස්ථාවක් දෙනවා. හරිද? එහෙනම් ආලෝක වර්තනය කියලා කියන්නේ එක පාරදෘශ්‍ය මාධ්‍යයක. පාරදෘශ්‍ය කියන්නේ ආලෝකය පූර්ණ වශයෙන් ගමන් කරන. එක පාරදෘශ්‍ය මාධ්‍යයකින්ද තවත් පාරදෘශ්‍ය මාධ්‍යයකට ආලෝක කිරණයක් ගමන් කිරීමේදී මේ මාධ්‍යයන් දෙක වෙන් කරන පොදු පෘෂ්ඨයේදී ආලෝකයේ ගමන් මඟ වෙනස් වෙනවා. අපි ඒකට කියනවා වර්තනය. මොකද්ද? නැමිලා යන එක.